අවස්ථාව යෙදিলা තියෙන්නේ. මැදගම ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේහි විහාරාධීශ්වර ගරු කටයුතුමා සහෝදර පඬිත් හාමුදුරුවන් වහන්සේ වරප්‍රදාන ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ඇතුළු ප්‍රාදේශීය මහා සංඝරුවනින් අවසරයි. මැදගම ශ්‍රී ආනන්දාරාම විහාරීය සතර පෙරුවේ දායක කාරකාදීනි අද දවසේ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා ඔබට අවස්ථාව ලබා දෙමින් ප්‍රධාන දායකත්වයේ දරනු ලබන මැදගම නක්කලගොඩ ශ්‍රී පාලි සුබසාධක සංගමය එකමුතු සුබසාධක සංගමය ඇතුළු විහාරීය දහම් පාසල එවැගේම අනිකුත් ආධ්‍යාත්මීය සංවිධානවල එකතුවෙන් සහභාගී වී සිටින කාරුණික පින්වතුනි පින්වතියනි ධර්ම ශ්‍රවණාබිලාසීව ග්‍රාමවාසී නිගමවාසී ප්‍රදේශවාසීන් හැටියට ආනන්දාරාම විහාරීය පරිසරයට ඒකරාශී වී සිටින සත්පුරුෂ කාරුණික පින්වතුනි පින්වතියනි අපේ සිල්මෑණිවරුනි පින්වතුනි ධර්මයේ ශ්‍රවණය කරන එක ටිකක් අමාරු වැඩක්. අවබෝධ කරගන්න එක ඊට වැඩිය අමාරු වැඩක්. අවබෝධිත ධර්මය අනුව හැසිරෙන එක ඊටත් වඩා අමාරු වැඩක්. තරමක් ලේසි වැඩේ තමයි මේ කරන්නේ ඒත් අමාරුයි. බණක් අහන්න කය සම්වර වෙලා තියෙන්න ඕන. වචනය සම්වර වෙලා තියෙන්න ඕන. හිත සම්වර වෙලා තියෙන්න ඕන. මට පේනවා බොහෝ දෙනෙක්ගේ කය සම්වරයි. වචනයත් සම්වරයි. ඒත් තක්සේරු කරන්න බැරි හිත සම්වරද කියන්නේ. හිත හීලා නැන්නේ. හිත හීලා නැ හරිම මුරන්දුයි තන තන ඇවිදිනවා හිතුණු තන නවතිනවා හිත හීලා නැ. ඒක තමයි හිතේ හැටි. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංයමෙත්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. දුර ගමන් යන තනිව හැසිරෙන දඩබ්බර කුළු හරකෙක් වාගේ හැම වෙලාවෙම මේ අතට පනින දඟලන දුවන හිත පාලනය කරගත්තොත් මාරක අනතුරු බැමි වලින් මිදී ජීවිතය සැහැල්ලුවෙන් වින්දනය කිරීමේ වාග්ය තියෙනවා. සංසාර ගමන සුවපත් කරන්නට පුළුවන්කම තියෙනවා. භවයෙන් භවයට යන සංසාර ගමන දුකයි. ස්වාමීන් වහන්සේ කොහොමද දැනගන්නේ? භවයෙන් භවයට යන සංසාර ගමන දුකයි කියලා අපි කොහොමද දැනගන්නේ? දැන් ඔය විඳින එකටත් වඩා එහා එකක් ඉදිරියේදී මුණ ගැහෙන්න පුළුවන්. දැන් මෙතන කවුරුවත් සැප විඳින අය නැහැ නේද? ඔක්කොම දුක් නේද විඳින්නේ? ඔබට සැප වාගේ පෙවුනට මන් දන්නවා ඔක්කොම දුක් විඳින්නේ නේ? දැන් ඊයේ එහා පැත්තේ මැදගම පොලිසියේ SI මහත්තයෙක් හදිසියේ රෝගාතුර වුණා. මේ වෙනකොට දැඩි සත්කාරයෙන් ඒගොල්ලොත් ඔබ වගේම හිටියේ. ප්‍රීතියෙන් සතුටින් ඔය ඔබ ගෙවන ජීවිතේ තිබ්බා. දැන් රෝගාතුර වෙලා ඉන්න එක්කෙනාට ව්‍යාධි දුක. රෝගාතුර වෙච්ච කෙනාගේ නෑයෝ එයාගේ මල්ලි මෙතන ඉන්නවා.
එයාගේ න්‍යාය ඔක්කොම පියේහි විප්පයෝග දුක. දරා ගන්න බැරි අපහසුතාවයක තමයි මේ ඉන්නේ. ඒ වගේම පින්නතුනේ ඉපදිච්ච සත්වයා මරණයෙන් සමුගෙන යන තාක්කල් ඔය පටිච්ච සමුප්පාද දේශනාවේ උගන්වන්නේ අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ඉපදෙනවා. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස මේ සියල්ලම විඳින්න වෙනවා පුතා සංසාර ගමනේ. අනන්ත වූ දුක් විඳින්න වෙනවා. ඒ දුක දුරලන්නට යන ගමන් මගේ සැබෑ පින්වත් බෞද්ධයන් විසින් රැස් කරගත යුතු ධර්මඥානය ලැබනුවස් මේ වෙලාවේදී මැදගම ඓතිහාසික පුරාණ ආනන්දාරාම විහාරීය පරිසරයේ මනරම්ව කරවන ලද ධම්සභා මණ්ඩපයේ ඉදිරි පිටට ඔබ ඒක රාසී වී ඒ මහා ධර්ම දානමය පින්කමට එකතු වෙන්නේ. පින්නතුනි බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති. මේ ලෝකේ දෙන්න තියෙන ලොකුම දානේ උතුම්ම දානේ ධර්ම දානේ. ඒක තමයි මේ පූජා කරනු ලබන්නේ. වෙලාවට ආවේ නැතුවම පේනව නේද මෑණියෝ තියෙන අපහසුතාවය? ඈ අපි නාකි වෙනකන් එන ගමනේ එකතු කරගෙන එන්න ඕනේ අත්දැකිය. එහෙම නැති වුණාම මේ සෙනගොඩ මැද්දෙන් එනකොට සිවුරේ ගෞරවය තියන්න කිටියට හිර වෙලා ඉන්න මිනිසුන්ට බැරි වෙනවා. සිවුර උපාසකයෝ ළඟ මෑණියොන්ට එන්න වෙනවා. ඒ හින්දා විශේෂයෙන් නායකයෝ සමාජයේ ඉන්න අය දුර බලලා වැඩ කරන්න ඕන. නැති වුණොත් ගැටලු හැදෙනවා. 7ට එන්න කියලා කිව්වා නම් 7ට පැය භාගයකට කලින්වත් එන්න ඕන. 6:00ට එන්න කිව්වා නම් 6:00ටවත් අවම වශයෙන් එන්න ඕන. එතකොටනේ පුතා වපසරිය පිළියෙල කරගෙන අපිට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. නැති වුණොත් බැරි වෙනවා. අපහසුතාවලටපත් වෙනවා. මම සාමාන්‍යයෙන් ධර්මානුශාසනාවකට එනවා නම් පැයකට අමාරකට මත්තෙන් තමයි මං අදාළ තැනට එන්නේ. අද නම් මං පැය දෙකකට කලින් ආවා. ඇවිල්ලා මං බිබිලේ අර රෝගාතුර වෙච්ච පොලිස් නිලධාරියාගේ ගෙදරට ගියා. ඒ නිලධාරියා මගේ යාළුවෙකුගේ හිතවතෙකුගේ අයියන්ලි. එයා අයියේ රෝගියා ළඟට ආපු ගමන් මට දුරකථන ඇමතුමක් දුන්නා. ඔබ වහන්සේ අද අපේ ගම් පළාතට ධර්මානුශාසනාවකට වඩිනවලු. මාත් ඇවිල්ලා ඉන්නේ මගේ අයියන්දිට මෙහෙම අසනීපයක්. ඒ වෙනුවෙන් පුළුවන් නම් ගෙදර දිහාට පොඩ්ඩක් ඇවිල්ලා අයියාගේ නෝනයි දරුවෝනුයි දුකින් ඉන්නේ පොඩ්ඩක් බලලා වඩින්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ ගමන මං එහෙටත් ගිහිල්ලා පැයක විතර කාලයක් බිබිලේ ඒ වෙනුවෙන් ගෙවලා මං මෙතෙන්ට ආව පැයකට කලින්. ඔයාලට එන්න බැරි වුණාට ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඒ හින්දා දැන් මම මෙතන ඉඳලා කියනෙව්වා ඔක්කොම අහගෙන ඉන්න වෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඒකයි අනුදැන වදාලේ ධර්ම දාණය ලෝකේ ශ්‍රේෂ්ඨතම දාණය කියලා. හේතුව ලෝකයට කරදරයක් නැතුව ලෝකයම සතුටින් තියන්න පුළුවන් වස්තුවක් තියෙනවා නම් ඒ සද්ධර්මය. අපි පංචශීලයේ ප්‍රතිපත්තියක් හැටියට රකින්නවා නම් කාටවත් කරදරයක් නැහැ නේද? දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය කියන සතර සංග්‍රහ වස්තු අපේ ජීවිත වලින්
ලෝකයට බෙදෙනවා නම් අපි ඒ ධර්මතා ගරු කරනවා නම් කිසි කෙනෙකුට මේ සමාජයේ කරදරයක් නැහැ. ඒ පින්වත් ගුණය තමා තුල පිහිටන්න නම් අපි ඒ ධර්ම කාරණාවන්ගේ තියෙන වටිනාකම මෙලොව පරලොව වශයෙන් දකින්නට පුළුවන් ඥාන ශක්තිය තියෙන්න ඕන. නුවණ ඇති කරගන්න ඕන. නුවණ සංවර්ධනය කරගන්න ඕන. බුද්ධිය වර්ධනය කරගන්න ඕන. නමුත් පින්නතුනේ අපි හොයන්නේ වුණා නෙවෙයිනේ. නේද? හොයන්නේ වුණාද? නෑ වැඩි මොනවාද එකතු කරන්න පුළුවන් භෞතික වස්තු. එක සල්ලි, දෙක බඩු මුට්ටු, ඉඩ කඩන්, යාන වාහන, රන් රිදී මුතුමැණික්, හරකබාන මේ විදිහේ නොඑක් දේ අපි එකතු කරලා ඔයාලා දැන් අද බනහලා ගෙදර ගියාම බලන්නකො යන්න බැරි තරම් ගේ ඇතුලේ බඩු හැපි යන්නේ. ඕවා එකක්වත් ගෙනියන්න හම්බෙන්නේ නැහැ. ඕවා එකක්වත් පරිහරණය කර සදාකාලිකව ඉන්න හම්බෙන්නේ නැහැ. ජීවත් වෙන ටික කාලයට සැහැල්ලුවෙන් ඉන්න අවශ්‍ය දේ තිබ්බා නම් හොඳට ඕම ඇති. අපේ පන්සලට ආපු වෙලාවක බලන්නකො ගියපු අය දකින්න ඇතිනේ. මං අර මයිල ගහක් යට ලෑල්ලක් උඩ ඉන්නේ. මටත් ඕන නම් බැරිද පුතා ලක්ෂයක් දෙකක් දීලා අර සැටියක් ගෙනල්ලා කකුල් දෙක උඩින් තියාගෙන සැටියේ හේතු වෙලා AC කරගෙන ෆෑන් දාගෙන নানা ප්‍රකාර විචූර්ණ ගොඩාක් මැද්දේ තියාගෙන ඉන්න බෑ. මං දන්නවා මැරෙන බව. එයින්දා මැරෙනකන් ජීවත් වෙන්න සැහැල්ලුවෙන් තිබ්බා නම් හොඳයි. හමාගෙන එන හුලම් පොදක් වැදිලා, පායන ඉර එළිය වැටිලා, හඳ එළිය වැටිලා, වැස්ස පින්න ඇඟේ වැදිලා, තෙල් දුම දූවිල්ල මුහු වෙලා, මේ මහ පොළවේ තියෙන වැලි බොරළු පෑගිලා, ගහකොළ පිරිමැදිලා, ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවන්න පරිසරයේ තියෙද්දි අය මොකටද අහංකාර උද්දච්ච හිරගෙවල්? තමන්මනේ හදාගන්නේ හිරගේ. හිර ගන්නවා කියලා කසාදයක් බැඳ ගන්නවා. එතකොට හිර වෙනවා. ඒකොල්ල හිර ගෙට යනවා. ඒක නේද කරන්නේ? බැඳපු මොන මිනිහද පුතා සතුටින් ඉන්නේ? මේ බැඳලා ඉන්න මිනිස්සු සතුටින් දොයි ඉන්නේ? නෑ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා. ඇතුළෙත් ගැට පිටත් ගැට ගැටවලත් ගැට. ප්‍රශ්න ගොඩ. දැන් ගෑණි දිහා බලන තරම් අම්මා දිහා බලනවද? නෑනේ. කසාදේ කරපු අපරාධේ. මිනිහට සලකන සලකිල්ල අම්මට තාත්තට සලකනවද? නෑනේ. ඔබේ දරුවන්ට සලකන සලකිල්ල ඔබව හදාපු ඔබේ අම්මාට තාත්තට සලකනවද? නෑනේ. එතකොට බොරු ගමනක් නෙමෙයිද මේ යන්නේ? සැබෑම මනුස්ස ජීවිතයේද මේ? නෑ ආසාවන්ගෙන් පිරිච්චි ඔබේ ආසාවන් තෘප්ත කරගන්නට අවශ්‍ය වටපිටාව හදනවා මිසක් මේ ලෝකයෙන් අත මිදෙන්න, දුක් දුරලන්න, ප්‍රශ්න අඩු කරගන්න, ජීවිතයෙන් ලෝකයට වෙන්න ඕන දේ ඉටු කරමින් තමන්ගේ ස්වකීය ජීවිතයට අර්ථවත් උරුමයක් ලබා දෙන්නට ඔබ මහන්සි ගන්නේ නැහැ. හේතුව ඔබට ධර්මඥානය නැහැ, ඔබ මෝඩයි. මේ මෙතන ඉන්න අය අපේ හඳුන්නේ ඔක්කොම වාගේ මෝඩයි. එක ප්‍රමාණ වලින් මහා ප්‍රඥයෝ ඉන්නවද මෙතන? නෑ. මෙතන මහා ප්‍රඥයෝ නෑ. මං චූරි ප්‍රශ්නයක් අහන්නද? පැවිදි ජීවිතයේද වඩා උතුම් ගිහි ජීවිතයේද? වඩාත් සැපදායක පැවිදි ජීවිතයේද ගිහි ජීවිතයේද? නිදහස් කෝකද? නිර්වාණයට ළඟ කොයි ජීවිතයේද? එතකොට ඔයත් පැවිදි වෙන්නේ නැත්තේ ඇයි?
සැපත් වැඩි නම් නිදහසත් වැඩි නම් උතුම් නම් නිර්වාණයටත් ළඟයි නම් ඔයත්ෝ බෞද්ධ නම් නිවන නම් හොයාගෙන යන්නේ ඇයි මහාන වෙන්නේ නැත්තේ ඈ අහුන්නේ පින නැති හින්දා බලන්න හැමදාම පින නැහැ ඔහොම ඉන්නකොට අටපිරිකර තියෙනවා මහානන්ද කැමතිද කියන්නකො පින තියනවද නැද්ද ඕන්නේ කැමතිද කියන්නේ කැමති නැතිකම මේ තියෙන්නේ පින නැතිකම නෙමෙයි කැමති නෑ එල්ලගත්ත කෙහෙල් මල අතෑරලා එන්න බෑ ඈ නාකි වෙලා ගෝණි පඩංගු වාගේ ඇකිලිච්චි ගෑණි දිහා බලාගෙන කෙලගිලිනවා ඈ මිනිහා දිහා බලාගෙන කෙලගිලිනවා හම්බ කරපු වස්තුව දිහා බලාගෙන කෙලගිලිනවා දරුවන්ට යුතුයකම් මිටු කරන්න තියනවා කියලා ඒකේ läගලා ඉන්නවා මෙව්වා හින්දා මිස පුතා පින නැතිකොම නෙමෙයි ඈ බොලම් පිනටනේ මිනිහෙක් වෙලා ඉපදුනේ මිනිහෙක් වෙලා ඉපදුනේ පිනට නමුත් අපිට තියෙන පින අපිට තේරෙන්නේ අතීතයේ වර්තමානයේ අනාගතයේ කියන තුන්කල් දක්නා නුවණින් මේ විශ්වයේ තියෙන සියලු දේම ඕනෑ තාලයට කළමනාකරණය කොට ආකාශය ගොඩබිම දියඹ මේ පෘථිවි තලයේ යට ඕනතරක සැරිසරන්නට පුළුවන් ශක්තිය ඇති එකම ශ්‍රේෂ්ඨතම සතා මිනිහා ශ්‍රේෂ්ඨතම සතා මිනිහා අනිත් එකෙකුට වබ්බෑ පුතා ඒ ලැබිලා තියෙන පින මදිද අපිට පින නැත්තේ ලැබිලා තියෙන පිනෙන් වැඩ ගන්න මහන්සි වෙන්නේ ඒක දිහා බලන්නේ දකින්නේ දකින්නට අවශ්‍ය ශක්තිය නිර්මාණය කරන්න තමයි මේ ධර්මානුශාසනාවන් පවත්වමින් ඔබේ බුද්ධිය වර්ධනය කරන්න ඔබේ බුද්ධිය වැඩි දියුණු කරන්න ඔබව යම් ආකල්පයක සත්‍යාකල්පයක තියන්න මේ මහන්සි ගන්න. පින්නතුනේ ධර්මයේ ශ්‍රේෂ්ඨ වෙන්නේ ඒකයි. අනිත් ඒවාට වඩා මේ භෞතික ලෝකේ පූජා කරනවා. දැන් ආනන්දාරාමයට අද උදේ දාන ගේන්න ඇතින් නේද අපේ? මේට දාන දෙක තුනක් හම්බෙනවත් ඇති. අපේ ආඳුරෝ කලමනාකරණය කරන නිසා අපතේ යන්න දෙන්නේ නැහැ කියලා මම දන්නවා. ඒ නිසාවෙන් හැබැයි උදේ ගෙනාපු දානේ කවුද ගෙනා? ඒ උන්දා මෙතන ඉන්නවා ඇති. උන්දාව අල්ලාගෙන මෙතෙන්ට ගෙනල්ලා අර උදේ ගෙනාපු දානේ කොහේ හරි තැනක තියනවා නම් කසල බඳුනක හරි කමන්නේ තියනවා නම් ඒකෙන් කෝප් එක ටිකක් ගේන්නකො. ගෙනල්ලා උන්දාගේ නහයට අල්ලන්න ඕන. දානේ ගෙනාපු උන්දාගේ නහයට ඇල්ලුවොත් ඒ උන්දා දන්නේ මොනවද කියලා. එක පාරටම කියනවා සි ජරාවා පිස්සුද ගන්ධසාර බෑ මොකද්ද විසිකාපියෝග පැය 12යි ගිහින් තියන්නේ උදේ දානේ ගෙනල්ලා උන්දා උණුසුම්ව ප්‍රණීතව ගුණවත්ව රසවත්ව පිළියෙල කරගෙන ආපු දාණය ඒ උන්දම කියනවා දැන් ගන්ධසාර බෑ ජරාවක් විසිකාපි මේ ලෝකෙම එහෙම පුතා ඝනත්වය අනුව මේ මුළු ලෝකෙම ඇති වෙලා පැවතිලා කුණු වෙලා කැඩිලා බිඳිලා නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. ඒක අපිට තේරෙන්නේ නැති හින්දා නොනැසේ වායයි පතමින් සිතමින් අල්ලාගෙන ඉන්න මේ අස්තිර වස්තුව වෙනස් වෙලා යනවා. ඒ වෙනස් නොවේවායයි පතා අල්ලාගෙන ඉන්න හින්දා දුකමයි තියෙන්නේ. සැපන ඒක ලෝකේ හැටි සබාදහම් ඒක තේරුම් අරගෙන මරණයට යන්න ඕන. එතකොටයි මරණයට මූණ දෙන්න පුළුවන්.